පැත්තට තමයි දැන් යන්නේ. දිඹුලාගල අහස් මාලිගාව කිසි කෙනෙක්ට හරියාකාරව දකින්න බැරි ලස්සනට දකින්න පුළුවන් ස්ථානයකට තමයි මම මේ ගිහිල්ලා ඔයාලට අහස් මාලිගාව පෙන්වන්න හදන්නේ. අපි ගිහිල්ලා බලමුකෝ. පටුකයි ගමන ටිකක් දුෂ්කරයි. ඒ වට හැකි ගමනක්. අපි ගිහින් බලමු. ගමන ටිකක් දුෂ්කරයින්ද ඔයාලට කෙටි විදියට තමයි මම මේක වීඩියෝ කරගෙන යන්නේ. නැත්තම් වීඩියෝ එක ගොඩක් දික් වෙනවනේ. ඒ නිසා අමාරු ගමනක් තමයි යන්න දෙන්නේ. උඩට ගිහින් නැවත ගෙන්න. ඕන් අපි දැන් ආවා. මුළු අහස් මාලිගාවක් දිඹුලාගල සම්පූර්ණ මුළු ඒරියා එකම පෙන්වන තැන. මේ ස්ථානට ඇරෙන්න දිඹුලාගල කන්න මේ විදිහට වීඩියෝ කරගන්න පුළුවන් ලස්සන දෙයක් නෑ. මෙතන තමයි දිඹුලාගල අහස් මාලිගාව ලස්සනට විනිවිද පේන ස්ථානය.